කාලයකට පස්සේ ඔන්න වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. ඉතින් අද කතා කරන්න යන්නේ හරිම වටිනා වැදගත් මාතෘකාවක් ගැන. ඉතින් ජීවිතේ අපි හැමෝටම වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඉතින් මේ කම්මැලිකම ගැන තමයි අද කතා කරන්න යන්නේ අපි. කම්මැලිකම නැති කරගන්නේ කොහොමද කියලා අද කතා කරමු. කම්මැලිකම කියන දේෙන් එක්ක අපේ ජීවිතේ ගොඩක් දේවල් ප්‍රමාද වෙනවා. පස්සට යනවා. අනේ අද බෑ හෙට කරමු. අද නම් කම්මැලි. අද නිදා ගන්න ඕනේ කියලා හිතලා වැඩ හෙටට කල් දානවා. ඉතින් මේ හෙටට කල් දාන්න පටන් ගත්තට පස්සේ වෙන්නේ ක්‍රමක්‍රමයෙන් වැඩ ගොඩ ගැහිලා අපිටම හැමදේම එපා දෙන එක. කම්මැලිකම අඩු කරලා ජීවිතය ඵලදායී ලෙස ගොඩනගා ගන්න පුළුවන් ක්‍රම 10ක් ගැන අද අපි කතා කරමු. පළවෙනි කාරණය තමයි ඔයාගේ තියෙන වැඩ කුඩා කොටස් වලට කඩාගෙන බෙදලා වෙන් කරලා වැඩ කරන්න පටන් ගන්න. මේ කියන්නේ මොකද්ද? ඔයාගේ එදිනදා ජීවිතේ ඔයාට හම්බෙන්න පුළුවන් එක එක වැඩ. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. කාමරයස් කරන්න තියෙනවා. උදේ නැගිට්ටට පස්සේ කාමරයස් කරන්න තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි බහුතරයක් දෙනා උදේට ඇඳවස් කරන්නේ නැහැ. ඉතින් දවසම හරියන්නේ කොහොමද? ඇඳවස් කරන්නේ නැතුව ඇඳේ බිමට පැන්නට පස්සේ. මතක තියාගන්න නැගිට්ටට පස්සේ ඇඳස් කරන්න පටන් ගන්න. මෙතනින් ක්‍රමානුකූලව පටන් ගන්න. ඇඳස් කරන්න. ඊට පස්සේ කාමරය අතු ගන්න. මේ වගේ දේවල් කරන්න පටන් ගත්තට පස්සේ ක්‍රමානුකූලව මේක දෛනිකව හරියට කරන්න ගන්නවා. ඒ කරන්න ගත්තට පස්සේ නොදැනීම මේක පුරුද්දකට යනවා. පුරුද්දකට ගියාට පස්සේ කම්මැලිකම කියන එක ටික ටික අඩු වෙනවා. ඊළඟ කාරණේ තමයි උදෑසනම අවදි වෙන එක. ඉතින් මේ උදෑසනම අවදි වෙනවා කියන එක මේ දවස්වල ඉතින් බහුතරයක් දෙනාට කරන්න අමාරුම වැඩක්. හේතුව තමයි ගොඩක් දෙනා රාත්‍රී කාලයේදී විවිධ ආකාරයේ වැඩ කරනවා. පරිගණකයේ ආශ්‍රිතව රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන පෞද්ගලික ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා එහා සම්බන්ධ වැඩ කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමාජ ජාලාවල හරි සැරිසරනවා වෙන්න පුළුවන්. ඉතින් මේවත් එක්ක රැට නිදා ගන්නවා කියන එක ගොඩක් දෙනෙක්ගේ මේ වෙතියත් වෙලා තියෙනවා. කොහොම හරි නිදා ගන්න ස්ටේබල් ටයිම් එකක් තියාගන්න. මේ ටයිම් එක තියාගත්තට පස්සේ වාට පුළුවන් දිනපතා ඒ ටයිම් රේන්ජ් එක ඇතුළේ නිදා ගන්න. නිදාගත්තට පස්සේ මතක තියාගන්න එලාම් එකක් තියලා උදේට නැගිටින්න පුරුදු වෙන්න. එලාම් එකක් තියාගත්තේ නැත්නම් උදේම නැගිටින්න පුරුදු වෙන කාට හරි නැගිටවන්න කියන හැරි කියන්න. තුන්වෙනි කාරණය තමයි 15 වෙනි නීතිය අනුගමනය කිරීම. 15 වෙනි නීතිය කියලා කියන්නේ මොකද්ද? ඕනෙම වැඩක් පටන් ගද්දී විනාඩි 15ක් ඒ දේත් එක්ක එන්ගේජ් වෙන්න. ඕනෙම ක්‍රියාවලියක්. උදාහරණයක් විදිහට පොතක් කියවන්න විනාඩි 15ක් කියවන්න. එළියට ගිහලා ඇවිදින්න විනාඩි 15ක් ඇවිදින්න. සම වැඩසටහනක් බලනවා නම් විනාඩි 15ක් එක බලන්න. උදාහරණයක් විදිහට කියමු පාඩම් වැඩසටහනක් බලන්න කම්මැලිම විනාඩි 15ක් බලන්න පටන් ගන්න. ඕවනාවෙන් බලන්න පටන් ගන්න. තියෙන වෙන දේවල් නවත්තලා ඒ වැඩේ විනාඩි 15ක් හරියට බලන්න. මේ කරන වැඩේට රුචියක් ඉබේම ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිත්තු 15 චැලෙන්ජ් එකට පුරුදු වෙන්න. මේ චැලෙන්ජ් එකට පුරුදු වුණාට පස්සේ ගොඩක් වෙලාවට වාට වැඩ කල් දාන්න හිතෙන්නේ නැහැ. ඒ වැඩේ ඉවර කරලා තමයි එතනින් එන්න ඕනි කියලා හිතෙන්න පටන් ගන්නවා. ඊළඟ කාරණේ තමයි to do list එකක් හදන එක. මොකද්ද to do list එකක් කියලා කියන්නේ? දවසේ වැඩ කරන අනුපිළිවෙල note down කරගන්න එක. හැමෝම ළඟ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවානේ. ස්මාර්ට්ෆෝන් එකේ තියෙනවානේ නෝට් පෑඩ් එකක්. ඉතින් උදේ නැගිටට පස්සේ අර විනාඩි 15වත් කමක් නැහැ අරගෙන to do list එකක් හදාගන්න. to do list එකක් හදාගත්තට පස්සේ ඔයාලට මාක් කරගන්න පුළුවන් ඒ දවසේ වැඩ වෙන්නේ කොහොමද කියලා. ඒ දවස් ඇතුළත ඔයා ප්‍රොජෙක්ට් එකක් කරන්න ඉන්නවා නම් ඒ දවස් ඇතුළත ඔයා මොකක් හරි අසයින්මන්ට් එකක් ඉවර කරන්න ඉන්නවා නම් මේ දේවල් නෝට් කරගන්න. මේ දේවල් නෝට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් එකින් එක වැඩ ඉවර කරලා ඒ ලිස්ට් එකේ ටික් එකක් දාලා ඊළඟ වැඩේට මූව් වෙන්න. මේ වැඩේට මූව් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? නොදැනීම දවසේ තියෙන වැඩ ටික කම්ප්ලීට් වෙනවා. දවසේ ෆ්‍රී ටයිම් එකකුත් ඔයාට සෙට් වෙනවා. අධික ලෙස වැඩ කරන එකත් කම්මැලිකමට හේතුවක් වෙන්න පටන් ගන්නවා. හේතුව තමයි ඔයාගේ මුළු ඇඟම එක්සෝස්ට් වෙන්න පටන් ගන්නවා. මහන්සි වෙන්න පටන් ගන්නවා. එතකොට ඇඟට නිදහසක් ඕනේ. මේ නිදහස ඇඟ විසින්ම හොයන්න ගන්නවා. ඉතින් කම්මැලිකමට එක හේතුවක් තමයි මේක අධික ලෙස වැඩ කිරීම. අනිවාර්යෙන් ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා ශරීරයට විවේකයක් දෙන්න. මේක තමයි ඊළඟ කාරණය. ඊළඟ දේ තමයි පොඩ්ඩක් හිතන්න. කම්මැලි වෙන්න ඔයාට බලපාලා තියෙන හේතු මොනවද? සමහර වෙලාවට ස්මාර්ට්ෆෝන් එක වෙන්න ඇති. සමහර වෙලාවට ටීවී එක වෙන්න ඇති. සමහර වෙලාවට ඔයා ඇබ්බැහි වෙලා තියෙන දෙයක් වෙන්න ඇති. ඉතින් මතක තියාගන්න මෙන්න මේ තියෙන ඇබ්බැහිය කියන්නේ තරම් හොඳ දෙයක් නෙවෙයි. හැබැයි ඔයා පාවිච්චි කරන දේවල් ෆෝන් එක වෙන්න පුළුවන්, ලැප්ටොප් එක වෙන්න පුළුවන්, ටීවී එක වෙන්න පුළුවන්. මේ දේවල් වලින් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න ටයිම් එකක් පාවිච්චි කරලා ඒ දෙයට එන්ගේජ් වෙන්න. Facebook page එකක් හදන්න. YouTube channel එකක් හදන්න.
ඒකට කන්ටෙන්ට් අප්ලෝඩ් කරන්න try කරන්න. එහෙම නැත්නම් වෙබ්සයිට් එකකට ගිහලා අලුත් දෙයක් ඉගෙන ගන්න try කරන්න. මම දානවා නිතරම page එකේ ඉගෙන ගන්න පුළුවන් දේවල්. ඉතින් ඒවා try කරන්න. ඒවා try කරලා ඔයාලට පුළුවන් අලුත් දේවල් හොයාගෙන යන්න. අලුත් දේවල් කරන්න. ඉතින් මේ දේවල් ඔයාලටම තමයි මම දාන්නේ. ඊළඟ දේ තමයි ඔයාලා කැමති දෙයක් කරන්න. කැමති දෙයක් කිව්වේ කැමති දෙයක් කියලා කිව්වේ ඔයාලා ආස දෙයක් එක engage වෙන්න. සමහර වෙලාවට කෙනෙක් පරිගණක ක්‍රීඩාවලට කැමති වෙන්න පුළුවන්. තවත් කෙනෙක් සින්දු අහන්න කැමති වෙන්න පුළුවන්. තවත් කෙනෙක් නාට්‍යයක් බලනවා වෙන්න පුළුවන්. ඉතින් මේකත් ඕවර් නොයා දවසේ එක්තරා ටයිම් පීරියඩ් එකක් ඇතුළත ඔළුවට 1000ක් දෙන්න චූටි වෙලාවක් මේ දේ එක්ක විඳින්න. ඉතින් මේ දේ වින්දට පස්සේ ඔයාගේ මනසට පොඩි එනර්ජි එකක් එනවා. වැඩක් කරන්න හිතෙනවා. ඔයාගේ තියෙන ඉලක්ක මොනවද කියලා ඔයාගේ යාළුවොත් එක්ක කතා කරන්න. මතක තියාගන්න හැමෝමත් එක්ක කතා කරන්න යන්න එපා. ඔයා ළඟින්ම ආශ්‍රය කරන යාළුවොත් එක්ක කතා කරන්න. මේක තමයි මගේ ඉලක්කය. මේ අවුරුද්දේ මේ වගේ දෙයක් කරනවා. ලබන අවුරුද්දේ මෙන්න මේ වගේ දෙයක් කරනවා කියලා යාළුවොත් එක්ක කතා බහ කරන්න. ඔවුන්ගේ අදහස් ගන්න. ඒවා සංසන්දනය කරලා බලන්න. ඉතින් තරහ මරහ වෙන්න ඕනේ නැහැ. මේ දේවල් කතා කරලා වැදගත් දේවල් ඔයාගේ ජීවිතයට ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක ඔයාගේ ජීවිතයට තව එනර්ජි එකක් එනවා. කම්මැලිකම නැති කරලා මම මේ ටාගට් වලට යන්න ඕනේ කියන දේ ඔළුවට එනවා. ඉතින් ඔළුවට යන්න ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? නොදැනීම අපේ සාර්ථකත්වය ළඟා වෙනවා කියලාත් අමතක කරන්න එපා. එක තැන වැඩ කරන එකත් සමහර වෙලාවට කම්මැලිකමට හේතුවක් වෙනවා. ඉතින් ගොඩක්ම පරිගණක ආශ්‍රිතව හරි ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල වැඩ කරන කෙනෙක්ට හරි වෙනත් ඕනිම එක තැනකට වෙලා වැඩ කරන කෙනෙක්ට සමහර විට මේ කම්මැලිකම එනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඉන්න තැන චුට්ටක් වෙනස් කරලා බලන්න. එළියට ගිහිල්ලා වැඩ කරන්න. කැෆේ එකකට යන්න. වෙන එලිමහනකට යන්න. මේ වගේ තැන් වලට ගිහිල්ලා වැඩ කරන්න ගත්තට පස්සේ ඔයාටම නිදහසක් දැනෙයි. අවසාන කාරණය තමයි ඔයා එදිනදා ජීවිතේ ලබා ගන්න පොඩි දේවල් සමරන්න. ඉතින් මේක ඔයාගේ ජීවිතේ ලබා ගන්න ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම සමරන්න ඕනේ. මේ දේවල් සමරලා සමහර වෙලාවට දැන් වර්තමානයේ නම් සෝෂල් මීඩියා දිනා සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේවට කමෙන්ට්ස් මේ කමෙන්ට්ස් වලින් ඔයා අනිවාර්යයෙන්ම තව මොටිවේට් වෙනවා. තව වැඩ කරන්න ඕනි කියලා හිතනවා. ඉතින් මේකත් කම්මැලිකම නැති කරගන්න හොඳ ට්‍රික් එකක්. ඉතින් මෙන්න මේ කියපු 10 ගැන හොඳට ආපහු හිතලා බලන්න. කම්මැලිකම කියන එක මේක රැයකින් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මතක තියාගන්න මේකට කාලානුරූපීව තමයි හැඩගැහිලා අපිට ඕනෙම දෙයක් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඔයා තාමත් ප්‍රමාද නැහැ. මහන්සි වෙන්න, උත්සාහ කරන්න, අලුත් දෙයක් කරන්න. එහෙනම් මතක ඇතුව Facebook page එකත් follow කරන්න, YouTube එකත් subscribe කරන්න, TikTok එකත් follow කරන්න. Telegram වලට join වෙන්න, WhatsApp වලට join වෙන්න. හැම දෙයකම මම update කරන්නේ ඔයාලට වටින කියන content එකක්. ඉතින් මේ වගේ වටින content එකක් අරගෙන ආපහු එන්නම්. එහෙනම් ගිහිල්ලා එන්න මම note කොක්ක.